දනංචේ රෑජාම ගෙදරැවිල්ලා සතෙක්ට වගේ මට කරපු දේවල් හිතා ගන්න බැහැ. දුව ඒක දැකලා කම්පනයට පත් වුණා. ෂෝටින් කිය ඒ ගෙවල් වල රෑ පහන් කරන එක හරි කියලාද නිල්මිනි අක්කා කියන්නේ. එයත් එක්ක හොරතල් වෙවි දාපු ෆොටෝස් සේරම මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. දනංචේ සිරිවර්ධනගේ බිරිඳ ශෂිනි සිරිවර්ධන ප්‍රථම වතාවට තම කසාදේ දෙදරා යාමට හේතුව ගැන සංවේදීව පුවත්පතකට මෙසේ හෙළිදරව්වක් සිතු කොට තිබුණා. උපුටා ගැනීම. මෑතකදී මන් දැක්කා නිල්මිනි අක්කා මං දුවත් අරගෙන රෑ ගෙදරින් ගියා කියලා ප්‍රසිද්ධ පත්තරයක මට හොඳටම බැනලා තිබුණා. එයාලා මටයි දරුවටයි කරන අපහාස ඉවසල බැරිම තැන තමයි මම මේ ඇත්ත කතාව අද ප්‍රසිද්ධ කරන්නේ. දුව ඉපදුණු දවසේ ඉඳලා දුව බලාගත්තේ තනියම මම. සැමියෙක් විදිහට දනංජේ පොඩි දෙයකින්වත් මට කිසිම උදව්වක් කළේ නැහැ. අඩුම තරමේ ආදරෙන්වත්. හැමදාමත් ෂූටින් කිය පාන්දර ජාමි තමයි ගෙදර එන්නේ. මං ඒ අදාළ තැන්වලින් කෝල් කරලා හොයලා බැලුවම එහෙම ෂූටින් එකක් තිබිලත් නැහැ. ඉතින් කාත් එක්ක කාගේ ගෙදර හිටියද කියලා මංවත් දන්නේ නැහැ. ඉතින් නිල්මිනි අක්කේ ඔයාගේ මස්සිනා කරපු මේ පහත් වැඩේ හරි නැහැ නේද? දනංජේ පාන්දර ජාමේ ගෙදරවම කොහෙද හිටියේ කියලා මං ඇහුවම එයාටවත් පාලනය කරගන්න බැරි තරම් පුදුම වෛරයකින් මාත් එක්ක බහින් බස් වෙනවා. ඒවා දැකලා දරුවත් නිතරම කම්පනයට පත් වෙනවා. දරුවත් එක්ක බොරුවට හොරතල් වෙලා ෆොටෝස් ගත්තට දරුව ගැන කිසිම දෙයක් දනංජය හොයලා බැලුවේ නැහැ. අඩුම තරමේ අපි කාලද කියලා කෝල් එකක්වත් දීලා හොයලා බලන්නේ නැහැ. දුව සමහරක් වෙලාවට තාත්තා ගෙදර එනකන් කෑමත් නොකාරෑ බලන් ඉඳලා හෙම්බත් වෙලා තමයි අන්තිමට නිදාගන්නේ. සල්ලි අතින් අපිට අඩුපාඩුවක් කළේ නැහැ තමයි. ඒත් සල්ලි කියන්නේ හැමදේම නෙවෙයිනේ. දනංජයගේ මේ දේවල් ඉවස ගන්න බැරුව තමයි මම අන්තිමේදී එයාගෙන් වෙන් වෙන්න තීරණය කළේ. උපුටා ගැනීම අවසන්.